සුද්දොන්ට විතරද දෙන්නේ? ඔව්. සුද්දොන්ට විතර. ඔව් only foreigners. ෆොරිනර්ස් විතර මෙතන. ඔව්. ඇයි ලෝකල්ස් දෙන්නේ නැද්ද? නැහැ යන්නකෝ ගිහින් කියනවා පොලිසියට යන්නකෝ. අද ලෝකල්ස් විතර දෙන්නේ බිස්නස් මෙතන. යන්නකෝ. ඉතින් ෆොරිනර්ස්ට විතර ඕගොල්ලෝ. ඔව් කිව්වහම යාට. ඒ වගේද හැමතිස්සෙම බිස්නස් හදන්නේ. මලවදන්නේ මේක. ඉතින් ලෝකල්ස් වල ඉන්න නැතුව ඇවිල්ලා බොරු සෝපන දාන මෙතන. කොළඹ ඉඳලා කට්ටිය එනවා නම් ගන්න නැහැ. අපි ගන්න නැහැ කවුරුවත්. ෆොරිනර්ස් විතර. ඔව් ඔයාගේ බඩු නෙවෙයි මගේ තැනේ. මේ රජේ කන්නේ ඔය යන්නකෝ සලුසලට ලක්ෂලට යන්නකෝ. වදින්න නැතුව. සයින් එකක් දාලාද ෆොරිනර්ස් වලට විතරද කියලා? ඔව් දාලා තින්නේ. හරි ඔගොල්ලෝ දැක්කේ පහුගිය දිනයකදී සමාජ මාධ්‍ය මුහුණු පොතේ සංසරණය වෙච්ච වීඩියෝ එකක්. ඉතින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ එක මේ විදිහට උපුටලා ගත්තේ කිසිම පාර්ශවයකට අගතියක් කරන්නවත් නෙමෙයි. මට අවශ්‍ය වුණේ මෙතන තියෙන නීතිමය රාමුව පෙන්වලා දෙන්න. ඉතින් ඔය වීඩියෝ එක සම්පූර්ණ වීඩියෝ එක නෙමෙයි ඇතුළත් කරේ. ගොඩක් අය දකින්න ඇති. වීඩියෝ එකෙන් සුළු කොටසක් තමයි මම උපුටා ගත්තේ. ඉතින් ඔතන වෙන සිද්ධිය තමයි අත්කම් නිර්මාණ කරන වෙළඳසලක් තියෙනවා. වෙළඳසලේ ව්‍යාපාරික කාන්තාවක් ඉන්නවා. ඉතින් තවත් කාන්තාවක් ඇවිල්ලා මෙම වෙළඳසලට මෙව මිලදී ගන්න ඇවිල්ලා මෙතනදී යම් කිසි බහින් බස් වීමක් ඇති වෙනවා. ඉතින් අර අලවිසැලේ ඉන්න කාන්තාව එයාගේ මේ භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කරනවා. අරයා ඉල්ලනවා. අරයා විකිණීම ප්‍රතික්ෂේප කරනවා. එතනදී කියනවා මේ only මේ foreigners කියලා කියනවා. මේක සුද්දොන්ට විතරයි කියලා කියනවා. ඊට පස්සේ අර කාන්තාව දිගින් දිගටම තර්ක කරගෙන යනවා සුද්දොන්ට විතරක් කොහොමද එහෙම විකුණන්නේ? ඊට පස්සේ කියන පොලිසියට යන්න කියලා කියනවා. මේ වෙළඳසැලේ හිමිකාරණිය පොලිසියට යන්න කියලා කියනවා. ඉතින් මම දැක්ක මේකට විවිධ අය විවිධ අදහස් කමෙන්ට් දාලා තියෙනවා. ඉතින් අර කාන්තාවට මිලදී ගන්න ගිහපු කාන්තාවට බැලලා තමයි ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බේ. වද දෙන්නේ මොකටද? එපා කියනවා නම් ඇයි ගන්න යන්නේ? මේ කියලා විවිධ අදහස් පළ කරලා තියෙනවා. මට අවශ්‍ය වෙන්නේ මෙතන නීතිමය රාමුව පැහැදිලි කරන්න. only foreigners ශ්‍රී ලංකාව ඇතුලේ භාණ්ඩ හා සේවා විකිණීමේදී only foreigners only local එහෙමත් නැත්නම් මේක රාජ්‍ය ආයතනයක් මේක පෞද්ගලික ආයතනයක් අපි කරන පෞද්ගලික අංශයට ඕගොල්ලෝ කියන රජයෙන් ඉල්ල ගන්න. එහෙම නීති රීති දාන්න පුළුවන්ද? එහෙම කිසිම අවස්ථාවකදී නීති රීති දාන්න බෑ. මොකද අපි දන්නවා ශ්‍රී ලංකාවේ නීතියක් තියෙනවා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ස්ථාපිත කරපු පනත් කෙටුම්පතක් කරා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත් කරපු පනතක් තියෙනවා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන්. ඉතින් මේ බෝඩ් එකේ මම සඳහන් කරලා තියෙන්නේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. නොදන්න අයගේ දැනුවත් වීම පිණිස තමයි මම මේ සඳහන් කරන්නේ. මොකද මේ වගේ ක්‍රියාවකින් ඔබට අධිකරණය හැමෝට යන්න සිද්ධ වුණොතින් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ ව්‍යාපාරිකයට අගතියක් සිද්ධ වෙනවා. ඉතින් මින් ඉදිරියට මේ අගතීන් වලට පාත්‍ර වෙන්නේ නැතුව Tamanගේ ව්‍යාපාර කටයුතු ටික ආරක්ෂා කරගෙන ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් රාමුවක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අහලත් ඇති සමහරු අහලා නැතුව ඇති. වෙළඳ අමාත්‍යාංශය පාලනය වන මෙන්න මේ හිමත් නැත්නම් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ ස්ථාපිත කරපු ප්‍රධාන රාජ්‍ය ආයතනයක් තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියලා කියන්නේ. මෙන්න මේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු වන අධිකාරී පනත යටතේ වෙළඳාම් කිරීමේදී අනුගමනය කළ යුතු නෛතික රාමුවක් නැත්නම් වෙළඳාම් කිරීමේදී අනුගමනය කළ යුතු නීති රීති ටිකක් හඳුන්වලා දෙනවා. ඉතින් මෙන්න මේ පනතේ ඕගොල්ලන්ට මේ පනත ඕනනම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පාරිභෝගික කටයුතු වන අධිකාරිය එහෙම නැත්නම් Consumer Fair Authority කියන වෙබ්සයිට් එක Google එකේ සර්ච් කරලා මෙන්න මේ page එකට ගියාට පස්සේ මෙතන පැහැදිලිව මේ පනත ඩවුන්ලෝඩ් කරගන්න අවකාශය නිර්මාණය කරලා තියෙනවා. ඉතින් වෙලෙන්දෙක් විදියට ඔයා විසින් සිදු කළ යුතු කාර්යයන් මොනවද නොකළ යුතු කාර්යයන් මොනවද කියලා මෙන්න මේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ සිද්ධියත් එක්ක අපි මේ කතා කරපු වීඩියෝ එකත් එක්ක මෙන්න මේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 15 වෙනි වගන්තියේ එක කියන කොටසේදී මෙන්න මෙහෙම කාරණයක් කියනවා. ශ්‍රී ලංකාව ඇතුළත වෙළඳාම් කිරීමේ කාර්ය සඳහා තමා සන්තකයේ හෝ භාරයේ හෝ තම පාලනය යටතේ හෝ යම් භාණ්ඩ ඇති කිසිම වෙළෙන්දෙකු විසින් එම භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප නොකළ යුතුය. මෙන්න මේ පනතේ සඳහන් කිරීමක් කරනවා තමා සන්තකයේ ඇති භාණ්ඩ
විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ තමා සන්තකයේ භාණ්ඩ නැතයි කියලා කියනවා නම් මෙන්න මේක 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට අනුව නීතිමය වැරැද්දක්. ඉතින් මෙන්න මේ වීඩියෝයේ සඳහන් වෙච්ච මේ අදාළ වෙළඳසැලේ කාන්තාව විසින් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ වගන්තියක් උල්ලංඝනය කරමින් තමන් සතු භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කරනවා කියන only foreigners අපි විකුණන්නේ විදේශිකයන්ට විතරයි. ශ්‍රී ලංකාව ඇතුළත එහෙම කිසිම නීතියක් නැහැ. විදේශිකයන් වෙනුවෙන් වෙනම ව්‍යාපාරවත් දේශීය ලෝකල් අය වෙනුවෙන් වෙනම ව්‍යාපාරවත් ලංකාවේ කොහෙවත් ස්ථාපිත කරලා නැහැ. අනිවාර්යයෙන්ම තමා සන්තකයේ විකිණීමට ඉදිරිපත් කරලා තියෙන භාණ්ඩයක් ඉල්ලන්නේ කවුද? ඒක ලෝකල් කෙනෙක්ද ෆොරිනර් කෙනෙක්ද? විකිණීමේ නීතියක් සඳහන් කරලා තියෙනවා 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ. එහෙනම් අර මුලින්ක වගේ ආයි මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එක අරගෙන ආවේ කිසිම පාර්ශවයක් අගතිරපත් කරන්නවත් කිසිම පාර්ශවයකට බලපෑමක් මඩක් එල්ල කරන්නවත් නෙවෙයි. එහෙම දෙයක් සිදු වුණා නම් සමාව ඉල්ලා සිටිනවා. මේ වීඩියෝ එක නිසා කවුරු හරි පාර්ශවයක මගතිරපත් වෙනවා නම් ඉතින් මට අවශ්‍ය වුණේ මෙන්න මෙතන උල්ලංඝනය වුණු 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු වෙන අධිකාරී පනතේ සඳහන් වෙච්ච උල්ලංඝනය කරපු තමා සන්තකයේ ඇති භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම කියන නීතිය පිළිබඳ පැහැදිලි කරන්න. ඉතින් ඒ වීඩියෝ එකට අදහස් දක්වලා තිබු ගොඩක් අය මම හිතනවා මේ නීතිමය රාමුව පිළිබඳ නොදැනුවත්කම නිසා එහෙම කියන්නේ නැති. එහෙනම් මතක තියාගන්න ලංකාව ඇතුළේ ව්‍යාපාරයක් කරනවා නම් ඔයාගේ ව්යාපාරයේ ඉදිරිපත් කරලා තියෙන භාණ්ඩ විකිණීම කිසිම අවස්ථාවක ප්‍රතික්ෂේප කරන්න ඔයාට හැකියාවක් නැහැ. ඔයා එහෙම වෙලෙන්දෙක් විදියට එහෙම විකිණීම ප්‍රතික්ෂේප කරනවා නම් ඔයා කරන්නේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත උල්ලංඝනය කරමින් නීතියෙන් වරදක් බව මතක තියාගන්න. ස්තුතියි.